පාපුරින් වැටලා ට්‍රිම් එක වගේ ඇද වෙලා. ඉන්න දැන් බෙහෙත් කොල්ලා. ඔව් මං තමයි මේ බස් එකෙන් වැටුනේ. එද මහත්තයෝ එහෙනම් මං ගිහිල්ලා එන්නම්. දැන් මට හොඳයි. මං බස් එකෙන් වැටලා ඉති වැඩ කරේ නැත්තේ එක කකුලයි. එද මහත්තයා බෙහෙත් බඳින්න අතපය ඔක්කොම වකුටු වෙලා කොර වෙලා අට ගහිලා යනවා. නෑ මන් නෙවෙයි කළේ. ඔව් මන් තමයි කළේ. නෑ මන් නෙවෙයි කළේ. ඔව් මන් තමයි කළේ. ඉතින් තවත් මගේ අතපය ඇද වෙන්න කලින් මං ගිහිල්ලා එන්නම් වෙද මහත්තයා. බොහෝම ස්තුතියි වෙදකම් කළාට. එහෙනම් පරිස්සමෙන් ගිහින් වරෙන්කෝ. බලාගෙන පය පැටලිලා වැටෙයි. පය පැකිලිලා වැටෙන්නේ කොහෙද? පස්ස පැත්තේ යද්දි. එනවා මෙතන අතපය ඔක්කොම ඇද කරලා බම්බුවක් කියන. මේ වෙද මහත්තයා මමත් එනං ගිහින් එන්න. කොයිද? ගෙදර. මේ හොඳයි මේ තීන විදිය හොඳයි. කොහෙන්ද? ගෙදර ගිහින් එන්න. ගෙදර යන්න.